ඇස්ට්‍රෝ අයිඩියා YouTube නාලිකාව හරහා ඔයාගේ උපන් ලග්නයට මේ මාසයේ සිදුවන ග්‍රහ ගෝචරයන් බලපාන ආකාරය ජ්‍යොතිෂානුකූලව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මේ වීඩියෝවේදී ඔයා ඔක්තෝබර් මාසය තුළදී සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳ කෙටියෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඇස්ට්‍රෝ අයිඩියා YouTube නාලිකාව වෙත පිළිගන්න ගමන් ආදරෙන් ඉල්ලීමක් කරනවා අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන මෙන්. ඒ වගේම මේ කරුණ ඔයාලට කොතරම් දුරට වැදගත් වුණාද කියලා මාසය අන්තිමේදී කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. උච්චික ලග්නයෙන් උපන් ඔයා ඔක්තෝබර් මාසයේ මුල් කාලයේදී සමාජයට වසන් කළ යුතු දේවල් වගේම සමාජයට නිරාවරණය කළ යුතු දේවල් අතර අර්බුදකාරී තත්ත්වයක ඉන්න පුළුවන්. මාසයේ මුල් කාලයේදී වැරදි තීරණ ගන්න ඉඩ තියෙන නිසා වැදගත් තීරණ ගැනීමේදී සැලකිලිමත් වෙන්න. ඒ වගේම මේ කාලේදී අනවශ්‍ය ලෙස අවධානයට ලක් නොවී ඉන්න පුළුවන් නම් හොඳයි. ඔයාගේ පවුල තුළ වගේම ආශ්‍රය කරන අයත් සමග ගැටුම් ඇති විය හැකි තැන් මග අරින්න උත්සාහ කරන්න පුළුවන් නම් හොඳයි. ඔක්තෝබර් මාසයේ මුල් කාලයේදී අතීතයේ සිදුවුණු අඩුපාඩු පැහැදිලි කරගෙන ඉදිරි කාලේ සාර්ථක කර ගැනීමට උත්සාහ කරන්න ඉඩ තියෙනවා. ඔයා වැඩි එක්ස්පෝස් වෙන්නේ නැතුව තිරය පිටුපසින් ඉඳන් වැඩ කටයුතු කරන කෙනෙක් නම් ඒවයින් වාසි ලැබෙන්න පුළුවන්. Facebook, TikTok, YouTube වගේ සමාජ මාධ්‍ය හරහා කරන වැඩ කටයුතු වලට ලබා දෙන අවධානය මත ඔයාගේ ආර්ථිකය වර්ධනය කරගන්න වගේම ඔයාට පිළිගැනීමක් ලබා ගන්න පුළුවන්. ඔක්තෝබර් මාසයේ අග කාලය වන විට ඔයාගේ ප්‍රඥාව මෙන්ම වාසනාව වැඩි වෙනවා. ඒ නිසා අග කාලයේ දාර්ශනික කටයුතු, උසස් අධ්‍යාපන කටයුතු, ලිපි ලියන්න, පබ්ලිෂ් කරන්න හොඳ කාලයක්. මෙතෙක් කල් ඔයා මහන්සියෙන් කරපු වැඩවලට ප්‍රතිලාභ නොලැබුණා නම් ඔක්තෝබර් මාසයේ ඒ වගේ ප්‍රතිලාභ ලැබෙන්න පුළුවන්. මාසයේ අග කාලයේදී දීර්ඝ ගමන් බිමන් යෙදෙන්න ඉඩ තියෙනවා. ඔයාට ඔක්තෝබර් මාසයේදී විදේශ රටවල් හරහා වගේම ආධ්‍යාත්මික සමන්තා හරහා වාසි ලබා ගන්න පුළුවන්. උච්චික ලග්නයෙන් උපන් ඔයාට මාසයේ මුල් කාලයේදී පවුල තුල ගැටුම් ඇති විය හැකි බැවින් කතාබස් කිරීමෙන් සාමකාමී කරගන්න උත්සාහ කරන්න. මාසයේ අග කාලය වන විට පහුගිය කාලයේ සිදුවන සංවේදී සිදුවීම් වගේම ගැටලු සහගත අවස්ථාවන් විසඳිලා හිතට නිදහසක් දැනෙනවා. ඒ වගේම පෞල් ජීවිතය හොඳ තේරුම් ගැනීමකින් ස්ථාවර බවකින් රොමැන්ටික් විදියට ගත කරන්න අවස්ථාව තියෙනවා. මාසය පුරාවට ඔයාට ශාරීරිකව මෙන්ම මානසිකව ශක්තිමත්ව ඉන්න වාසනාව තියෙනවා. නමුත් රැකියාවේ ගෙදර දොර පවුලේ කටයුතු වල වගේම සමාජ ජීවිතය තුළ නොහිතන විදිහේ ප්‍රෙෂර් එකක් දැනෙන්න පුළුවන්. මේ නිසා මාසයේ අග කාලය වන විට අධ්‍යාත්මය පිළිබඳ ගවේෂණය කරන්න යොමු වෙන්න පුළුවන්. මේ පිළිබඳ කිසියම් ගැටලුවක් ඇත්නම් කමෙන්ට් හරහා ඉදිරිපත් කරන්න. ඔයාට ඔක්තෝබර් මාසය නිදුක් නිරෝගී වාසනාවන්ත මාසයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.